ඔයත් ගැස්ට්‍රික් කරල් බීලා ගැස්ට්‍රික් අමාරු අඩු කරගන්න හදනවා. මතක තියාගන්න මේ වීඩියෝ එක ඔබට එහෙම. හැමදාම ගැස්ට්‍රික් වලට ගැස්ට්‍රික් කරල් බීවට සමහරක් විට ඔබට තියෙන ප්‍රශ්නය ගැස්ට්‍රික් නොවෙන්න පුළුවන්. මොකද ගැස්ට්‍රික් වගේ බඩේ කැක්කුම් වගේ එන්න පුළුවන් තව ගොඩක් කන්ඩිෂන්ස් තියෙනවා. ඒකේ භයානක කන්ඩිෂන් එකක් විදිහට මම පෙන්නන්නම් හෘදයාබාධය. ඔයාට එන හෘදයාබාධයත් සමහරක් විට බඩේ කැක්කුමක් විදිහට එන්න පුළුවන්. නමුත් මේ බඩේ කැක්කුම සාමාන්‍යයෙන් හෘදයට රුධිර සැපයීම අඩු වෙලා නැවත යථා තත්ත්වයටපත් වෙද්දී අඩු වෙලා යනවා. සමහරක් විට ඔයා මේ අවස්ථාවේදී ගැස්ට්‍රික් කරලා බීලා ඒක ගැස්ට්‍රයිටිස් කියලා හිතලා තියෙන්න පුළුවන්. නමුත් මෙහි භයානක පැතිකඩ තමයි ඔයාගේ හෘදයට නිතර රුධිර සැපයීම අඩු වෙන වෙලාවට ඔයා ගැස්ට්‍රික් කරල් බීලා අඩු කරගන්නවා කියලා හිතාගෙන ඉඳලා ඔයා රෝහලක් වෙත නොගින් ඉන්නවා. එතකොට ඔයාගේ හાર્ට් එක ක්‍රමයෙන් දුර්වල වෙලා හෘදය යම්කිසි අවස්ථාවක අක්‍රීය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ එක අවස්ථාවක්. ඊට අමතරව පිත්තාශයේ ගල් තියෙනකොට ඔයාට මේ වගේ බඩේ කැක්කුමක් එන්න පුළුවන්. ඒ වගේම අක්මාව සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බඩවැල් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ආකාරයට කැක්කුමක් එන්න මේකත් ගැස්ට්‍රයිටිස් වගේ එන්න පුළුවන්. නමුත් ඔයාට මේක හරියට අඳුර ගන්න බෑ. මොකද ඒ සඳහා ඔබට පුහුණුවක් ලැබෙලා නැති නිසා. ඒ නිසා තමයි ඔබ වෛද්‍යවරයෙක් හමු වෙන්නේ. ඉතින් මීළඟට ඔයාලා ගැස්ට්‍රික් කරලා බොන්න කලින් කල්පනා කරලා බලන්න මේ කැක්කුම කොච්චරක් කල් මට තියෙනවද? මගේ පවුලේ කට්ටියට heart attack ඇවිල්ලා තියෙනවද? මගේ පවුලේ කට්ටියට වෙන ආබාධ තිබිලා මොකක් හරි ජීවිතේට හානි වෙලා තියෙනවද? ඒ දේවල් සලකලා බලලා ඔයාටත් සැකසහිතයි වගේ නම් ඔබට එන බඩේ කැක්කුම හෝ පපුවේ කැක්කුම වහාම ළඟම රෝහලට හෝ ළඟම වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා හමු වෙන්න. නිසි ප්‍රතිකාර ගත්තොත් ඔයා ගැස්ට්‍රයිටිස් කියලා ඔයාගේ ජීවිතේට හානි වෙන දෙයක් මගහැරීම වළකින්න ඉඩ තියෙනවා. ඔයාටත් මේ වගේ ගැස්ට්‍රයිටිස් කියලා හිතලා වෙනත් රෝග ලක්ෂණයකට පසුව ඩයග්නෝස් වුණා නම් පොඩි කමෙන්ට් එකක් දාන්න. මොකද අනිත් බලන කට්ටියටත් එකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් නිසා. මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් TikTok channel එක follow කරන්න.